Hello children. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ සිතාර මధుසම්බී YouTube channel එකට. එතකොට පුතේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලට කලින් දවසේ නැත්නම් ඔයගොල්ලෝ කලින් බලපු වීඩියෝ එකට සමාන ඒහා සම්බන්ධ වෙනත් වීඩියෝ එකක් තමයි අද ඔයගොල්ලෝ බලන්න යන්නේ. එතකොට මේක පාඩම ඔයාලට 6 වසරේ පොතේ ඔයගොල්ලන්ගේ grade 6 textbook එකේ තියෙන පාඩමක්. එතකොට ඒකෙන් පස්සේ ඔයාලගේ අච්චු පොත් වල නම් සාමාන්‍ය මේ පාඩම අපහු දැක ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මේක මුළු ජීවිත කාලය පුරාටම උවමනා වෙන පාඩමක්. හරිද? එතකොට ගිය සතියේ අපි කතා කරා nouns කියන පාඩම. හරිද? නාමපද කියන්නේ මොනවද කියන එක සහ ඒකේ වර්ග කිහිපයක් අපි සාකච්ඡා කළා. එතකොට ඒ හා සම්බන්ධව ඊගාව පාඩම විදිහට මම ගන්න තීරණය කළා ඔයාලට නාමපදයක් බහුවචන කරන විදිහට. මොකද මේක ගොඩක් ළමයි සහ ගොඩ දෙනෙක් පේපර් එකකට උත්තරය ලියද්දි වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඩොකියුමන්ට් එකක් ලියනකොට වෙන්න පුළුවන් බහුවචන කරද්දී විවිධ ගැටලු වලට මුහුණ දෙනවා සහ ඒගොල්ලෝ එතකොට හිතුමතේට එක එක වචන දාලා අකුරු දාලා ඒකට ලියන්න පුරුදු වෙනවා. ඒ හින්දා මේක අපි සරලව කෙටියෙන් බලමු අද කොහොමද නාමපදයක් බහුවචන කරන්නේ කියන එක. හරිද? එතකොට නාමපදයක් බහුවචන කරද්දී සිංහල භාෂාවේ වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාව සම්පූර්ණ වෙනස් භාෂාවක්. එතකොට ඒකේ තියෙන ඔයාලට ඉගෙන ගන්න කරුණු කිහිපයක්. හරි? There are 6 ways of pluralizing a noun. හරි? නාමපදයක් බහුවචන කිරීමේ ක්‍රම 6ක් තියෙනවා. Now you can see the board and identify them. හරි එතකොට ඔයාලට බෝඩ් එක වල ඉන්න ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද මම මේ කියන්න යන්නේ කියන එක. හරිද? එතකොට you see the board. හරි බෝඩ් එක බලන්න. එතකොට how to make a plural noun. කොහොමද බහුවචන නාමපදයක් හදන්නේ කියන එක තියෙනවා උත්තේ. එතකොට මේකෙදි මොනවද මේ ක්‍රම ටික? adding s at the end. හරි? adding es at the end, adding ies at the end, adding ves at the end. Some nouns do not change. Some nouns have different plural nouns. හරි ඔන්න ඔය විදිහට එතකොට ඔයාලට තියෙනවා මෙතන මේ තේරුම් ටික වෙන්නේ මොකද්ද? මේක කියන්නේ පුතේ කොහොමද බහුවචන නාමපදයක් හදාගන්නේ කියන එක තමයි මේ මාතෘකාවේ තේරුම. හරි මෙතන number 1 point එක ගත්තාම adding s at the end ඒ කියන්නේ නාමපදයේ අගට. හරිද? at the end කියන එකේ තේරුම තමයි පුතේ නාමපදයේ අගට. හරිද? එතන අදහස එන්නේ ඒක අවසානයේට කියන අදහස. එතකොට අවසානයේට s අකුර එකතු කරනවාලු. හරිද? සමහර නාමපද වල අගට s අකුර එකතු කරලා බහුවචන හදාගන්න පුළුවන්. හරි? adding es at the end අන්න සමහර නාමපද වල අගට e අකුරයි s අකුරයි එකතු කරලා බහුවචන හදාගන්න පුළුවන්. adding ies at the end අන්න සමහර නාමපද වල අගට ies කියන අකුරු එකතු කරලා නාමපදේ බහුවචන කරගන්න පුළුවන්. adding ves at the end අන්න සමහර නාමපද වල අගට ves කියන පදේ එකතු කරලා පදයෙන් මෙතන අකුරු කිහිපයක්. එතකොට මේ ves කියන අකුරු තුන එකතු කරලා හදාගන්න පුළුවන්. some nouns do not change. ඔයාලා එතකොට දන්න පදත් ඇති සමහර නාමපද සමහර ඒවා ඒ විදිහටම ලියන. ඒ කියන්නේ තියෙන පදේම ඒක වචන පදේම තමයි ඒක බහුවචන විදිහට කියන්නේ. ඒක භාෂාවේ එන විදිහට තමයි භාවිතාව. සිංහල වචන වගේ අපිට වෙනස් කරන්න බෑ. හොඳේ. ඊට පස්සේ some nouns have different plural nouns. සමහර නාමපද වල තියෙනවලු විවිධ බහුවචන පද. හරිද? එතකොට ඒ කියන්නේ ඒක වචන පදේ වගේ නෙමෙයි බහුවචන පදේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා හැදෙන වචන. එහෙමත් තියෙනවා. හරිද? එතකොට අපි මේ ටික අද බලමු කෙටියෙන් කොහොමද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ කියන එක. හරිද? එතකොට මේක සරලව ඉගෙන ගන්න පුළුවන්. විනාඩි 20ක් 25ක් ඇතුළත මේ වීඩියෝ එක අවසන් වෙනවා. එතකොට මේ හරහා ඔබට තේරුම් ගන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන් ඔයාලට ඕන නම් YouTube එකේ තියෙන නිසා සහ නැත්නම් මේක ඔළුවේ chart එකක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. mind map එකක් ගහගන්න පුළුවන්. මේක කොහොමද කරන්නේ කියන එක. හරිද? එතකොට නාමපදයක් ඔයාලට දැක්කහම ටග්ගාල මතක් වෙන්න ඕනේ මේ නාමපදේ කොහොමද ඔයගොල්ලෝ බහුවචන කරගන්න ඕනේ. හරි මේකේ අවසන් වෙන්නේ මෙන්න මෙහෙමනම් මේ අගට දාන්න ඕනේ බහුවචන වෙන්න මෙන්න මේ විදිහටයි කියන එක ඔයගොල්ලන්ට ඔළුවේ රූපයක් ඇඳෙන්න ඕන ටග්ගාල මේ පාඩම හරියට ඔයගොල්ලෝ බලලා අවසන් වෙනකොට. හරිද? එතකොට අපි බලමු කොහොමද නාමපදයක් බහුවචන කරන්නේ කියන එක මේ කරුණු 6 උදාහරණත් සමග. හරිද? එතකොට මේ ටික ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එතකොට සරල දෙයක් තියෙන මේක කෙටි ක්‍රමයක්. කෙටි සටහන short notes කියලා ඉංග්‍රීසි වල වෙනම නැහැනේ. ඒතකොට ඉංග්‍රීසි වල short note එක හදාගන්න ඕන තමුන්ම. Tamanට කැමති ආකාරයකට තමුන්ට මතක හිටින විදිහකට තමුන්ට හදාගන්න පුළුවන් short note එකක්. එතකොට
නාම පද එකකට s එකතු කරන්න පුළුවන්, es එකතු කරන්න පුළුවන්, ies එකතු කරන්න පුළුවන්, ves එකතු කරන්න පුළුවන්. සමහර නාම පද බහුවචන වෙන්නේ නැහැ. ඒ කියන්නේ බහුවචන වුණාට වචන වෙනස් වෙන්නේ නැහැ. සමහර ඒවා බහුවචන වුණාම තියෙන වචනෙට වැඩිය වෙනස් වචනයක් හැදෙනවා. ඔන්න ඔය ක්‍රම 6නේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මේක ඇඟිලි 5 ඇඟිලි 6ක් මතක තියාගත්තා නම් ඔයාලට හරිද? s අකුර එකතු කරනවා, es එකතු කරනවා, ies එකතු කරනවා, ves එකතු කරනවා. ඊළඟට සමහර පද වෙනස් වෙන්නේ නැහැ. සමහර පද වලට විවිධ බහුවචන පද තියෙනවා. ওই ටික තමයි ඔයාලගේ ඔළුවේ තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු මේක කරන්නේ කොහොමද කියන එක උදාහරණ සමග. හරි පුතේ. එතකොට ඔයාලට දැන් බෝඩ් එක බලපුවාම පේනවා මෙතන නාම පද බහුවචන කරලා තියෙන විදිය. හරිද? එතකොට පළවෙනි කොටුවට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් නාම පද වලට s අකුර එකතු කරන විදිය. හරිද? එතකොට මෙතෙන්දී e අකුරෙන් අවසන් වෙන නාම පදයක් තිබ්බොත් එහෙම ඒ නාම පද වලට කොහොමද අපිට s අකුරක් දාන්න පුළුවන්. ඉතින් ආපහු es එකක්වත් ies කියන අකුරු තුනක් දාන්න බෑ. හරිද? එතකොට මෙතන examples තියෙනවා house houses, vehicle vehicles, school schools, tree trees, animal animals, forest forests, friend friends. එතකොට මේවායේ අග අකුරු බලපුවාම හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් s අකුරු එකතු කරලා ඒ නාම පද ටික බහුවචන කරලා තියෙන විදිය. හරිද? adding es e අකුර s අකුර එකතු කරන විදිහට නාම පදයක් බහුවචන කරද්දී e අකුර s අකුර එකතු කරන්නේ එක්ක පුතේ නාම පදයේ අගට o අකුරෙන් අවසන් වෙන්න ඕනේ. නැත්නම් ch කියන අකුරු දෙකෙන් sh කියන අකුරු දෙකෙන් එක්ක s අකුරෙන් ඔන්න විදිහට නැත්නම් x අකුරෙන් අවසන් වෙන්න ඕනේ. හරිද? hero heroes, වීරයා වීරයන්, catch catches, ch වලින් ඉවර වෙන්නේ. එතකොට es එකතු වෙලා තියෙනවා. bush bushes, sh වලින් එතකොට මෙතන es එකතු වෙලා තියෙනවා. coach coaches, අන්න එතකොට පුහුණුකරුවන්, wish wishes, සුබ පැතුම් ප්‍රාර්ථනාව. එතකොට ඒක සුබ පැතුම් ප්‍රාර්ථනා කියන බහුවචන හැරවිලා තියෙනවා. box boxes, එතකොට පෙට්ටිය පෙට්ටි, glass glasses, එතකොට වීදුරු. ඔන්න ඔය විදිහට අපිට මවා ගන්න පුළුවන් හිතේ අදහසක් මේ අදාළ තැන්වලදී බහුවචනයක් කරන්න වුණාම නාම පදයක් බහුවචන කරන විදිය. තුන්වෙනි කොටුවට ගියොත් adding ies. එතන දීලා තියෙන වරහන් ඇතුලේ පොඩි කරුණක් consonant plus y. එතකොට consonant plus y කියන්නේ මොකද පුතේ? y අකුර තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ව්‍යංජන අක්ෂරයක් සමග නම් තේරුණානේ? ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ව්‍යංජන අක්ෂර කියන්නේ මොනවද? a e i o u කියන අකුරු ටික හැර අනිත් සියලු අක්ෂර ටික මොනවද ඉංග්‍රීසි භාෂාවේ මොනවද ව්‍යංජන අක්ෂර කියලා අපි හඳුන්වනවා. එතකොට මේ y අකුරට කලින් තියෙන්නේ r අකුර කොන්සොනන්ට් අකුර. y අකුරට කලින් තියෙන්නේ t අකුර කොන්සොනන්ට් අකුර. y අකුරට කලින් d අකුර, මෙතන t අකුර. y අකුරට කලින් r අකුර, y අකුරට කලින් t, මෙතන y අකුරට කලින් b. ඒ ඔක්කොම අකුරු එතකොට y අකුරට කලින් තියෙන්නේ ව්‍යංජන අකුරු. එහෙම තියෙනවා නම් යම් නාම පදයක එතෙන්දී y අකුර අයින් කරලා ඒ වෙනුවට දානවා ies. හරිද පුතේ? y අකුර අයින් කරලා තමයි ies දාන්නේ. සමහර ළමයි එලින්ම ies දානවා. y තියෙනකොටම ies දානවා. ඒතකොට වැරදි පුතේ. ඒක ප්‍රොනන්සියේෂන් එකක් ගන්න බෑ හරියට. කියවන්න බෑනේ. තේරුණාද? එහෙම එතකොට තේරුම් ගන්න ඕනේ කරන විදිහ. හරි? ඊළඟට අපි ආවා adding ves කියන තැනට. එතකොට යම් නාම පදයක් අවසන් වෙන්නේ මේ තියෙන ends with f o f e. මේ කියන්නේ යම් නාම පදයක් අවසන් වෙන්නේ f අකුරෙන් හරි f e වලින් හරි නම් එතෙන්දී මොකද පුතේ කරන්නේ? එතන f අකුර හරි f e කියන අකුරු දෙක හරි අයින් කරලා ves කියන අකුරු තුන එකතු කරනවා නාම පදේ බහුවචන කරගන්න. බලන්න මෙතන wolf wolves, වෘකයා වෘකයන්, leaf leaves, කොළය කොළ, පත්‍ර පත්‍රය පත්‍ර, wife wives, බිරිඳ බිරිඳවරු, calf cows, වසු පැටියා වසු පැටව, knife knives, පිහිය පිහි, life lives, ජීවිතය ජීවිත, loaf loaves,
loaf කියලා කියන්නේ පුතේ අපි රාත්තල පාන් රාත්තලක් වගේ කියන අදහසෙන් ගත්තොත් එහෙම loaf රාත්තල ගෙඩිය කියන අදහස. ඒකවල loaves රාත්තල් නැත්නම් අපි කියනවා ගෙඩි. හරි. some nouns do not change. සමහර නාමපද වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට sheep බැටළුවා deer මුවා fish මාළු series එක කියන්නේ මොකද පුතේ? serious නෙමෙයි. serious කිව්වහම එන්නේ අකුරු serious දරුණු කියන අදහසෙන් ගත්තොත් serious කියලා අපි කියන්නේ දැඩි දරුණු කියන අදහසින්. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මේ කියන්නේ series කියලා කියන්නේ දැන් අපි කියන්නේ දැන් හැරි පොටර් එහෙම ගත්තාම අපි කියන්නේ මොකද්ද? ඒක book series එකක්. ඒ කියන්නේ පොත් එකතුවක්, පොත් පෙළක්. හරිද? පෙළ කියන අදහසෙන් තමයි මෙතන series කියන වචනේ අරන් තියෙන්නේ. එතකොට පෙළ කියන අදහසම තමයි. aircraft ගුවන් යාන species වර්ගයක් කියන අදහස තමයි මෙතන species කියලා ගන්න අපි. වර්ගයක් කුලකයක් කියන අදහසින් ගන්නවා species කියලා බහුවචනේ. ඒ විදිහටම තියෙනවා. එතකොට මොනවද? මෙතන කියන්නේ එතකොට බහුවචනෙට අදහස ගන්න අපි වර්ග කියන අදහසෙන්. moose ගෝන්නු. හරි. ඊළඟට පුතේ some have different words. සමහර නාම පද වල තියෙනවලු වෙනස් පද. ඒ කියන්නේ මුල් වචනෙට වැඩිය ඒක වචන පදයට වඩා වැඩි වෙනස් පදයක් තමයි තියෙන්නේ. man men woman women tooth teeth foot feet index indices person people goose geese. එතකොට මෙතන කියන්නේ පුතේ මොකද්ද? man men මිනිසා මිනිස්සු ගැහණිය ගැහණු දත දත් පාද ඉන්ඩෙක්ස් කියලා මෙතන කියනවා අපි දර්ශකයක් කියන අදහස. දර්ශක person කියන්නේ මෙතන එතකොට මොකද්ද? පුද්ගලයන් නැත්නම් මිනිසුන්. goose කියන්නේ පාත්තයන්. ඔන්න ඔය අදහසෙන් ගන්නවා පුතේ බහුවචන කරනකොට මේ වචන හැදෙන විදිහ අපි. හරිද? මේ යටින් වලට පේනවා උදාහරණ 4ක් වෙනම දීලා තියෙනවා මම. එතන වෙන්නේ O අකුරෙන් අවසන් වෙන ඒවට අගට ES දානවා කියලා මම කිව්වනේ. හැබැයි එහෙම O අකුර තිබ්බ පළියට E අකුරයි S අකුර එකතු කරන්නේ නැති වචන කිහිපයක් තියෙනවා. හරිද? එතකොට දැන් videos. එතන පේනවා ඔයාලට S අකුර විතරයි එකතු වෙලා තියෙන්නේ. photos. ඒක S අකුර විතරයි එකතු වෙලා තියෙන්නේ. radios. studios. හරි. එතකොට මෙන්න මේ විදිහට වචන ටික පුතේ වෙනස් වෙනවා. ඔයාලට ඒතකොට නාමපද බහුවචන කරන පාඩමින් අවබෝධයක් ගන්න තියෙන්නේ මේ කරුණු ටික විතරයි. මොකද්ද ගන්න තියෙන්නේ? S අකුර එකතු වෙලා සමහර ඒවා වෙනස් වෙනවා. ES එකතු වෙලා, IES එකතු වෙලා, VES එකතු වෙලා සමහර නාමපද වෙනස් වෙන්නේ නැහැ බහුවචනෙදී ඒ වචනේමයි. සමහර ඒවාට ඒක වචන පදයට වඩා වෙනස් පදයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය ටික තමයි ඔයාලට මේ පාඩමෙන් ගන්න තියෙන්නේ. එතකොට මම හිතනවා ඔයාලට මේ කරපු මේ දවස් දෙකේ කරපු නාමපද nouns කියන පාඩම හරහා යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ හින්දා මේ දේවල් පොඩ හරි ඉගෙන ගන්න. වටිනා කෙනෙක් උවමනාවක් තියෙන කෙනෙක් මේක බලනවා ඇති සමහර විට. එතකොට එයාලට මේකෙන් දෙයක් ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ ගන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකට subscribe කරන්න. එහෙනම් එතකොට ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ක්‍රියාපද පාඩම කරන්න. එතකොට ඒ හරහා ඔයාලට මේ basic lessons ටික අවසන් කරලා ඊළඟට අපි active voice passive voice කියන පාඩම් වලට යනවා. හැකි ඉක්මනින් ඒ හින්දා මගෙත් එක්ක රැඳී සිටින්න කියන අදහසින් ඒ යෝජනාව කරමින් එහෙනම් අදට මම ඔයාලගේ සමු ගන්නවා. මම සිතාර මදු සමග වසර 10ක් තිස්සේ ගුරු වෘත්තියේ දෙන්නේ මම උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට. ඉතින් හින්දා ඔයාලට මාත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරමින් අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න මගේ නම්බරෙත් යටින් දානවා වීඩියෝ එකේ යටින්. ඒකට අවශ්‍ය කෙනෙක් කතා කරන්න කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. හරි goodbye.